Hi everyone, welcome you all to our YouTube channel Daily Dose with ND and YD. අද මේ වීඩියෝ එකේ ඉන්නේ YD. එයා ජපාන් වල ඉඳන් කරපු වීඩියෝ සෙට් එකක් vlog එකක්. හැබැයි මේක voice කරන්නේ ND. හැමදාම මගේ voice එක තමයි වීඩියෝස් වලින් ඔයාලට ඇහෙන්නේ. ඉතින් මගේ නංගි කරගෙන යන මේ YouTube channel එකේ අද ඔන්න නංගිගේ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. දැන් මේ ඔයාලා දකින්නේ get ready with YD. එයා ready වෙනවා එයාගේ ජීවිතේ එක්තරා ආකාරයක ගත්තොත් highlighted day එකකට ගොඩාක් ආසාවෙන් අපි හැමෝම බලාගෙන හිටපු. ඉතින් ඒ ඔක්කොටම කලින් එයාගේ hair එක ඊට කලින් දවසේ treatment එකක් keratin treatment එකක් කරලා ඊට පස්සේ hair එක set කර ගන්නවා straightening setup එකක් කර ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් අපේ රටේ වගේම ජපාන් වලත් ඉතින් ඒ සැලොන් වැඩ කටයුතු කරන හැටි තමයි ඔයාලා මේ දකින්නේ. මං අහලා තියෙන විදිහට එහි කොරියන් ඒ වගේ products හරි high quality products use වෙනවා කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට යාලා මොනවාද කරන්නේ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ එයා මේ යාගේ විශේෂ දවසට ප්‍රිපෙයාර් වෙන තවත් එක්තරා වෙලාවක් එයාගේ සෙන්සර් කෙනෙක් එක්ක එයාගේ ડોකියුමන්ට්ස් වගේක් ෆිල් කරගෙන එයා අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගන්නවා. ඇත්තම කිව්වොත් මේ ගත වෙන්නේ එයාලගේ පළවෙනි 2 years වලින්. ඒ කියන්නේ එක්තරා විදිහක graduation එකකට තමයි එයාලා මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ ලෑස්ති වෙද්දී එයාලගේ සෙන්සර්ලා ඒ කියන්නේ ගුරුවරු එයාලගේ lecturers-ලා සමු වෙනවා තමයි එයාලා රිපෝට් කරගෙන තියෙන්නේ. එයාලත් එක්ක ගත්ත මෙමරි එකක් විදිහට. ඉතින් ඉස්සරහට බලන්න කොහොමද ඒක ලස්සනට ඒකවල මේ මෙමරි එක කැප්චර් කරගෙන තියෙන්නේ කියලා. ඉස්සරහට තව විස්තර මම කියන්නම් මේ වීඩියෝ එක ගැන. お先に失礼します。はい。バイバイ。バイバイ。はい。ABC මාටේ එකක් තියෙනවා. Guys, welcome to my new vlog with Lasik Malinga. Actually, your brother name is Lasik Malinga and your name is Lasik Navodia. How's your brother? Corona Hasni. Corona Hasni? Corona. Noodlesみたいな。美味しいかもしれない。みんな食べるでしょ。先生だけ？私も食べたい。これちょっと取っちゃうよ。ごめんね、これ。
और वीडियो मिलते हैं वीडियोメッセージ書いてある。あ、本当だ。すごいメッセージが書いてある。切りますよ。誰と誰と誰で食べるんですよ。これは4年しかいません。岡田先生今日お休みなんです。ඉතින් දැන් මේ හැමදේම සෙට් කරගෙන දැන් යාළුවා මේ රෙඩි වෙනවා යාළුවාගේ ග්‍රැජුවේෂන් එකට යන්න. සාමාන්‍යයෙන් ජපාන් වල ස්ටඩි කරද්දී පළවෙනි අවුරුදු දෙකක් ඇතුළත යාළුවාගේ එක්තරා ආකාරයක ග්‍රැජුවේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ග්‍රැජුවේෂන් එක ඒගොල්ලෝ සෙලිබ්‍රේට් කරනවා. ඉතින් ග්‍රැජුවේෂන් එකට අවශ්‍ය normal ceremony එක තියලා ඊට පස්සේ යාළුවාට මම හිතන ලන්ච් අවුට් එකක් වගේ ceremony එක ඇතුළෙම තියෙනවා. ඉතින් මේ දේවල් වලට යන්න කලින් ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා හැමෝම සාරිස් ඇඳ කියලා තමයි කිව්වේ. සාරිස් වලින් ඩ්‍රෙස් කරගෙන මෙයාලා දැන් යාළුවාගේ ග්‍රැජුවේෂන් එක තියෙන මම හිතන්නේ යාළුවාගේ යුනි එකේම තැනක තමයි තියෙන්නේ. ඒ කියන්නේ උදේවරුව. ඊට පස්සේ අතර මම ලොකුවට මම හිතන්නේ හොටෙල් ඒරියා එකක තියෙන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ සෙරමනි එක තිබුණු තැන. දැන් දකින්නේ අපේ නංගි අපේ වයිඩි එයාගේ පළවෙනිම ග්‍රැජුවේෂන් එක විදිහට ග්‍රැජුවේට් වෙන හැටි තමයි ඒක ලැන්ග්වේජ් එක කම්ප්ලීට් කරලා ප්ලස් එයාලාගේ යම්කිසි ඒ කාල සීමාවක් ඇතුළත ග්‍රැජුවේෂන් එකක් තියෙනවා. Basically it's a graduation, so I wish her great success in her entire life. So wish you everyone and happy graduations. මම හිතන්නේ මේ වෙලාවේදී යාලට ලන්ච් එක උතර රෙඩි වෙනවා. ඉතින් ඒක අර ෆන්ක්ෂන් එකක් වගේ සෙලිබ්‍රේට් කරන හැටි තමයි දකින්නේ අපි. ඒ ස්ථාන ගැන හිම ලොකු අයිඩියා එකක් දෙන්න මම දන්නේ නැහැ. හැබැයි ඉතින් ග්‍රැජුවේෂන් එකක් කොයි විදිහටද යන්නේ කියලා දකින්න පුළුවන්. මේක අර ඩිග්‍රී එක කම්ප්ලීට් වුණු fully completed graduation එක නෙමෙයි. ආගේ initially තියෙන 2 years completed graduation එක. ඉතින් අපේ නංගි අවුරුදු 1.5ක් ඇතුළත ඒක complete කරලා තියෙනවා. ඉතින් අවුරුදු 2 එක. ඉතින් I'm really proud of her. ඉතින් ඔය විදිහට තමයි चिकन प्लेट करायला ඉනිෂියලි ආගේ මේ බැජ් එකේ ගත්තාම රටවල් කිහිපයක ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. හැබැයි වැඩිපුර ලංකාවේ ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ ආගේ චයිනා කරේ කෙනෙක් යාලට ඩ්‍රින්ක්ස් සර්ව් කරන හැටි. ඉතින් මම හිතන්නේ දා දවසේ ඒගොල්ලෝ එන ෆ්‍රීලි එන ඔකේෂනලි ගත කරලා තියෙනවා. මොකක් හරි අවුරුදු හිතන්න අපි උනත් මොකක් හරි ෆෝකස් එකකින් ඉගෙන ගන්න දෙයක් කරාට පස්සේ අපිටත් හිතෙනවා ඒක සක්සස් වුණාට පස්සේ ඒක සෙලිබ්‍රේට් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවක් තමයි අපි මේ දකින්නේ. 目の中にある赤と青き線それらが結ばれるのは真の像君にどれだけ愛されても僕の真実
でも僕には理解ができないまずは皆さん、卒業おめでとうございます。本日の卒業私のそれ以上濃いの。皆さんにとって日本での留学生活の中で一番大変だった2年間を乗り越えることができたということだと思います。本当に皆さんお疲れ様でした。もちろん皆さんが、今日まで一人一人努力したこともあったと思うんですが、皆さんの周りにいる優しい日本人の方々と学校の先生方の助けもあったと思います。しかし皆さんの人生の中で優しい人ばっかりではないと思います。これからも日本でশাকিল ভাই লাইনে খারাপ বস 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 ඉතින් ඔන්න ඔය විදිහට අද බ්ලොග් එක ඉවර වෙනවා. ඊළඟට ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්න හැමෝටම බයි බයි.